Hi guys, welcome to my YouTube channel. මම අද ඔයගොල්ලන්ට අරන් තියෙන Euro Truck එකේ තවත් එක ගේම් ප්ලේ එකක්. මම අලුතෙන් වීඩියෝ දාන්න පටන් ගත්ත හින්දා අලුතෙන් ප්‍රොෆයිල් එකකුත් හදනවා. මොනම දෙයක් නෑ. ඊට පස්සේ පික්චර් එක සෙට් කරගන්න ඕනේ. ඊට පස්සේ කැමති ට්‍රක් එක. ඊට පස්සේ කම්පැනි ලෝගෝ එක. ඊට පස්සේ කම්පැනි නේම් එක දාන්න ඕනේ. ඊට පස්සේ ක්‍රියේට් දුන්නාම හරි. Yes. Gaming keyboard එකේ simple automatic finish research. Select city you want to start to. මම කැමතිව city එක තමයි විවේක කියන city එක. ඒක do you want to walk through the no. දැන් ඉතින් create වෙන පටන් ගන්නවා. මම මේ city එකට කැමති ඒක අමුතු ලස්සනක් තියෙනවා. ඒ කියන්නේ ට්‍රක් එකේ ගෑරේජ් එක එහා පැත්තේ. ඊට පස්සේ ටිකක් ඉස්සරහට යනකොට ස්කෑනර් ට්‍රක් ඩීලර්ස් එක. ඊට පස්සේ ඒකට ටිකක් එහා පැත්තේ ගෑරේජ් එක. ඒ වගේ ගොඩක් දේවල් තියෙන හින්දා මම මේ විවේකී සිටි එකට කැමතියි. තාම ලෝඩ් වෙනවා. තව ටිකකින් හරියටම ගේම් එකට අපි එන්ටර් වෙනවා. හරි. දැන් මම පළවෙනි ජොබ් එක කරලා තියෙන ඩෙෆ් ට්‍රක් එකක්. මේකේ යූරෝ බොඩිස් කියලා ට්‍රේල් එක සෙට් කරන් තියෙනවා. අපිට තියෙන දැන් ජොබ් එක යන්න. මම උගලන්ට ඉස්සර කිව්ව විදියට මම මැප් එකේ පේන තියෙන විදිය ඒ ටික මම මොන සිටි එකට ගියත් ඒක ට්‍රක් ඩීලර්ස් එකක් තියෙද කියලා බලන්න ගිහිල්ලා. තිබ්බොත් ඒක අන්ලොක් කරගත්ත පස්සේ අපිට ඕන ට්‍රක් එකක් ගන්න පුළුවන් නේ. අන්න පටන් ගත්ත ගමන් ඉතින් වැඩේ හබොක්. යෝ යන්නේ. ඔයගොල්ලෝ මේ යූරෝ ට්‍රක් ගේම් එකේ ගහන්න කැමති ඉතින් ගේම් එක ප්ලේ කරන්න කැමති එකෙක් විදිහ වාහන දින අයත් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. මගේ වීඩියෝස් වලට කැමති නම් ලයික් එකක් දාන්න. මගේ වීඩියෝස් හැමදාම බලනවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අනිවාර්යෙන්ම YouTube channel එක. මට පළවෙනි සබ්ස්ක්‍රයිබ් 1000 ගන්න පුළුවන් තරම් ඔයගොල්ලෝ හැමෝම සපෝට් එකක් දෙන්න. සබ්ස්ක්‍රයිබ් 1000ට මට තව ඕන මට දැන් තිබ්බ ගාන මතක නෑ කොහොම හරි 700ක් 800ක් වගේ තමයි ඕන සබ්ස්ක්‍රයිබ්. එතකොට සබ්ස්ක්‍රයිබ් 1000 සම්පූර්ණ වෙනවා. ඔයගොල්ලෝ හැමෝම මට සබ්ස්ක්‍රයිබ් 1000 ගන්න ඉක්මනටම සපෝට් එකක් දෙන්න. ඔන්න කතාවෙන් කතාව තැනටත් ඇවිල්ලා. අප්පු වෙද්දා. මං ඉතින් ඒ කාර්කාරය ෂෝ කරයි කියලා. ඌ ෂෝ කරේ නෑ. හරි නරකයි. ඔව් තා කමෙන්ට් කරන්න ඔයගොල්ලන්ට ඕන එක එක විදිය ගේම් මේකට දාන්න ඕන මෝඩ් ගැන මගේ වීඩියෝස් ගැන හිතන දේවල් කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. මට
ටික දවසක වීඩියෝස් ගේන්න බැරි වුණා පොඩ්ඩක් අන්ති වල ස්කෝල් වල පොඩ්ඩක් වැඩි වෙලා. ඒකෙත් මට පොඩ්ඩක් වීඩියෝස් ගේන්න බැරි වුණා. ඒකට ඉතින් ඔව් සමාව වෙන්න ඕන මට. මේක මගේ වීඩියෝ බලන සෙට් එකට ඉතින් සෝරි. මට පොඩ්ඩක් වීඩියෝ ගේන්න බැරි වුණාට. එහෙනම් අපි තව ජොබ් එකක් දාගෙන ඉමු. ඕගොල්ලෝ තා කමෙන්ට් දාන්න. ඕගොල්ලොන්ට ඕන දිග වීඩියෝද ඒකේ සාම විනාඩි 10ට වැඩිය 10ට අඩු වගේ වීඩියෝද කියලා. හෝස් පවර් 435යි. මේ ජොබ් එක හොඳයි. අපි මේ ජොබ් එක ගමු guys. ඕගොල්ලන්ට මොබයිල් ෆෝන් ගේම් එකක් ඕන ඒකත් කමෙන්ට් එකක් දාන්න යන්න. මේ යුරෝ ට්‍රක් ගේම් එක මට කොච්චර ලව්වත් එපා වෙන්නේ. ඒ තරම් මේක පට්ටම සුපිරිම ගේම් එකක්. කියන්න කියලා වැඩක් නැති ගේම් එක සුපිරි. මම ගහලා තියෙන ගේම් එකේ සුපිරිම ගේම් එක තමයි යුරෝ ට්‍රක් සිමුලේටර් 2 එක. මම පොඩි කාලේ GTA San Andreasුයි Euro Truck Simulator 2 විතරයි ගහලා තියෙන්නේ. Need for Speed උත් ගහලා තියෙනවා. හැබැයි හැම එකකින්ම මට හිත ගිහිලා තියෙන්නේ Euro Truck Simulator 2. ඕගොල්ලන්ට Need for Speed එකේ game plays සුත් ඕන නම් පහින් කමෙන්ට් එකක් දාන්න යන්න. මේ ට්‍රක් එක හෝස් පවර් 435ක් හින්දා චර අවුලක් නැති වෙන්නේ. අබ්බා ලෝඩ් එක කීයද කියලා 80 කරන්න ටොන් 8යි. මම ඉතින් එච්චර අවුලක් නැහැ නේ. ඕ මේ ට්‍රක් එකේ ගිහ වදීක් දන්නේ මුන්න. මේ හයිවේ එකට දාගත්තට පස්සේ මම මේ ට්‍රක් එක යන විදිය ලස්සන පෙන්නන්නම් ඕගොල්ලන්ට. මේ වගේ තමයි යනකොට ඒක දාලා පෙන්නන්න බයයි. හදිසිය කොහෙද වැදුණු ලොකු පාරක තමයි දාන්න ඕන. අද මේ හරිය ෂේප්. ආයේ බෑ. සරහ. ඔව්. සරහ කන දෙකක් වගේ එකක් තියෙනවා. ඒකින් දේවචු වැඩ කරන්නේ. ඒ ඔප්ෂන් එක. ගාන්ට හප්පු ඇද්දාල මේ ජුන්නේ මේ පාර ඩැමේජ්යක් වුණා. මොන දැන් මම ඕගොල්ලන්ට කිව් එක දාලා පෙන්නන්නේ. අයියෝ ඔක්කොම කයි ස්පීඩ් ලිමිට් එක අයින් කරන්න එපා. ඒකම දුකුණානේ මට. පොඩ්ඩක් ඉන්න. අපි ස්පීඩ් ලිමිට් එක අයින් කරමු. සමහර කට්ටිය හයිබු කොහොමද ස්පීඩ් ලිමිට් එක අයින් කරන්න කියලා. ඒකට ඔප්ෂන් වලට ගිහිල්ලා ගේම් ප්ලේ පර්ෆෝමන්ස් එකට ගිහිල්ලා ටිකයි යටට යන්න. එතකොට ගිහින් ට්‍රක් ස්පීඩ් ලිමිටර් ඒ හරිය අයින් කරන්න. එතකොට ඕගොල්ලන්ට තියෙන ට්‍රක් එකේ ෆුල් ස්පීඩ් එකකින් යන්න පුළුවන්. ඔන්න මං කිව්ව විදියට යන විදිය. බලන්න. එහෙම යනකොට තමයි පොඩ්ඩක් ට්‍රක් එක ලස්සනට පේන්නේ යන විදිය. මං ගොඩක් වෙලාවට ලොකු පාරවල එහෙම යනකොට දාන්නේ මේක. දැන් මේක අතුරු පාරක් වගේ එකක් හින් දැන් මම ඒක නවත්තනවා. දැන් හයිවේ වගේ ලොකු පාරක් හම්බුනේ මම ආයෙ ඔයගොල්ලන්ට ඒක දාලා පෙන්නන්න. ඒක දාන්න ගියා කොහෙද හැප්පෙනවා. දැන් වීඩියෝ කොච්චර දික් ගාද විනාඩි 9ක් ගිහිල්ලා. විනාඩි 15කින් වගේ වීඩියෝ එක නවත්තනවා. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. දිග වීඩියෝද සාමාන්‍ය සයිස් වීඩියෝද කියලා දාන්න ඕන. ඒ වගේම මම ෂෝට් වීඩියෝස් දවස ගාන දානවා. ඒවටත් ඔයගොල්ලෝ ලයික් කරන්න. ෂෙයා කරන්න කමෙන්ට් කරන්න. තව එක්කෙනෙක් අහලා තිබ්බා මගේ කැමතිම මම බලන කැමතිම ගේම් ප්ලේ වීඩියෝස් දාන එක්කෙනා. ඉතින් එහෙම කෙනෙක් කියන්න බෑ. මං කිව්වොත් DLP ගේමිනුයි යකාමෑනුයි තමයි මං ආසම ගේම් වීඩියෝස් දාන. හැබැයි යකාමෑන්ගේ මට සමහර ඒවා බලන්න ටිකක් බයයි. ඔය මං ඒවා තියෙන හින්දා
ඒ වගේ බය DLP ගේම් ඉන්න මග අරින්න නැතුවම බලනවා. ඒ දෙක තමයි ඉතින් මම කැමති YouTube channel දෙක. ගේමින් වලදී. තව මේකේ අශෝක් ලේන් බස් මෝඩ් 1000ක් අර බස් එක දැක්කම මට මතක් වුණේ. අශෝක් ලේන් බස් මෝඩ් 1000ක් මොඩිෆයි කරත් හැක්. දැන් මම තාම මේක අවුටම් ප්‍රොෆයිල් එකක් හදපු හින්දා ලෙවල් තාම ඉන්නේ බිඳුවේ. දැන් ලෙවල් පාස් කරන්න මට ට්‍රක් ඩීලර් සුට් අන්ලොක් වෙනවා. එතකොට සල්ලි හම්බෙනවා. ට්‍රක් ඩීලර් සුට් හම්බෙනවා. එතකොට ලෙවල් පාස් වුණාට පස්සේ මට එක විදිහට ට්‍රක් අන්ලොක් වෙනවා. එතකොට ඔයගොල්ලෝ කැමතිව ගත හැකි. මට මොඩ් එකේ නම් ඕන අනිමට මනි හැක් කරද හැක්. මට දැන් බය මට ටික් කාලයක් දෙන්න පොඩ්ඩක්. මේකේ මං වයිරස් ගාඩ් එකක් ගහලා නෑ. ඒ කියන්නේ එක දාගන්න පොඩ්ඩක් බයයි මගේ. ඒ කියන්නේ තාම මං 8 වසරේ. ඒ කියන්නේ මගේ IT පන්ති එක ඒවා ඉස්කෝලෙන් දෙන ඒවා ඒ වගේ ගොඩක් දේවල් ගොඩක් පරණ ෆයිල්ස් තියෙනවා. අන්න ඒවා පොඩ්ඩක් මොකක් හරි වුණොත් අපරාධනේ. මං ඒකින්ද තාම මොඩ් කිසි දෙයක් දාන්නේ නෑ. වයිරස් ගාඩ් එකක් ගහගත්තට පස්සේ අනිවාර්යෙන් මොඩ් දාලා ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න. මං කැමති ඔයගොල්ලෝ කැමති ගේම් ප්ලේස් ගේන්න. තා අපිට කිලෝමීටර් 129යි තියෙන්නේ. කොහොම හරි අපි මේ ටික ගිහිල්ලාම වීඩියෝ එක එන්ඩ් කරමු. මං කොහොමත් කලින් වගේ නෙවෙයි දැන් කොහොමත් සතියකට වීඩියෝ පුළුවන් වුණොත් සති දවස් 7ම දානවා. නැත්තම් කොහොම හරි සති දවස් 5ක් හරි දාන්න මම try කරනවා වීඩියෝස්. මම දැන් ටරන් තියෙන Euro Truck අර හැම Windows laptop එකකට වෙන කාඩ් ගේම් එකයි. තව ගේම් ටිකක් දාගන්න ඕන. ඕගොල්ලෝ ඉතින් කැමතිය කමෙන්ට් කරන් යන්න. තව ඕගොල්ලෝ දන්නවනම් GTA 5 ගැන සල්ලි නොදී ඔරිජිනල් ගේම් එකම ඩේටා වලින් ගන්න විදියක් දන්නවනම් ඒකත් කමෙන්ට් කරන් යන්න. එතකොට ඕගොල්ලෝ GTA 5 ගේම් දෙයි මට ගේත හැක. මං GTA 5 ගන්න කියලා 30000ක් එකතු කරන් හිටියා. ඊට පස්සේ මං Temu app එකේ දරාස් app එකේ නිකන් ඔන්ලයින් යනකොට ඔක්කොම ටික මට වියදම් වෙලා ගියා. ඒ සල්ලි ටික. ඒකෙන් ඉතින් මට GTA 5 ගන්න බැරි වුණා. දැන් වීඩියෝ එක විනාඩි 13ක් දික් වෙනවා. විනාඩි 15ක් වෙනකොට අපිට යත හැක් මේ ගමන. හපු මම වගේ මේ වගේ මෝඩ් වැඩ නම් කරන්න එපා. මම රේස් කරන් ගියාට පස්සේ ජීවිතේට වම් ගන්නකොට බ්‍රේක් ගහන්නේ නැහැ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. සමහර වෙලාවට වංගු ගන්නකොට ලොකු වංගු හයියෙන් ගියා මම ඇක්සලරේටර් අතහැරලා බ්‍රේක් බටන් එක ඔබේ හරවනවා. එහෙම කරන්න නැත්නම් එතකොට ට්‍රක් එක නිකන් පෙරෙන්න බලනවා. දැන් ඩැමේජ් බලමු පොඩ්ඩක්. කීයද කියන්නේ? ඔයි හොපෝ. වෙලාවට ඉන්ටීරියර් එක නැතුව කාගෝ එක ඇතුලේ තියෙන දේවල් ඩැමේජ් වෙන කාගෝ එකට ට්‍රක් එකට විතරයි. ඒකෙදි ඉතින් එච්චර අවුලක් වෙන එකක් නැහැ. ට්‍රක් එකේ පෙට්‍රෝල් තියෙනනේ. මම කෙලින්ම කොහොමත් මේ වීඩියෝ එක සාමාන්‍යයෙන් නැයිවල නයි 12 වගේ සමාජයට 11 12 වෙනකොට සමාජයට මේ වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් වෙලා තියෙන්නේ 11 12 විතර වෙනකොට මේ විනාඩි 15ක් නම් මදි වගේ දැන්ටම විනාඩි 15ක් ගිහිල්ලා වීඩියෝ එක කමන්නේ අන්න ඒ වගේ මම ආයෙ පාර මතක් කරන අනිවාර්යෙන් ඕගොල්ලෝ මේ මගේ වීඩියෝස් බලන ලයික් එකක් දාන්න. ඕගොල්ලෝ මගේ වීඩියෝස් වල ලයික් දානවා කියන්නේ YouTube ඇල්ගොරිතම් එකෙන් මගේ වීඩියෝ තවත් අයට බලන්න. ඒ කියන්නේ
YouTube එකේ තාත්ත තියෙන එක වීඩියෝ එක තාත්ත අනුව තමයි ඒක පබ්ලිෂ් කරන්නේ. ඔරේ පබ්ලිෂ් කරන එක ලයික් කට්ටිය ලයික් දාන එක අනුව තමයි YouTube එක පබ්ලිෂ් කරන තාත්ත වෙනවාට. අපෝ සාමාන්‍යයෙන් කට්ටිය ඒ කියන්නේ views 100ක් තිබ්බොත් කට්ටිය දැන් අඩු ගන්න views like 20ක් වගේ තිබ්බොත් හොඳ එකකට පබ්ලිෂ් කරනගෙන සමහර අයට පෙන්වන්නේ නැහැ ඒක. එතකොට ඕගොල්ලෝ එහෙම කරගෙන ඇල්ගොරිතම් එකෙන් මගේ වීඩියෝ ප්‍රසිද්ධ කරනවා YouTube ඇල්ගොරිතම් එක. එතකොට මම මගේ වීඩියෝ සබස්ක්‍රයිබ් කරපු අය අතරත් ගිහිල්ලා ඒගොල්ලෝ ලයික් කරාට පස්සේ ඒ ඔයගොල්ලන්ගේ අතරින් තව සබස්ක්‍රයිබ් නොකරපු කට්ටිය ළඟ ඔක්කොම කට්ටියට මේක පබ්ලිෂ් වෙන්නේ. එතකොට තමයි ඒකින්ද සබස්ක්‍රයිබ් කරපු කට්ටිය බලනකොට ලයික් දාන. එතකොට සබස්ක්‍රයිබ් නොකරපු කට්ටිය බලනකොට ඒගොල්ලෝ ලයික් දැම්මට පස්සේ ඒගොල්ලන්ට වීඩියෝ එක හම්බ වෙනවා. එතකොට තව ඉස්සරහට ගිහිල්ලා ඔය YouTube එකෙන් කෙලින්ම එතකොට මගේ වීඩියෝ සම්මත කරනවා නම් ඒගොල්ලෝ කෙලින්ම හැමෝටම බලන්න පුළුවන් විදිහට පබ්ලික් කරනවා. තාම ඒ කියන්නේ මගේ වීඩියෝස් වල එච්චර ලයික් හම්බෙන්නේ නැහැ නේ. ඔයගොල්ලෝ ලයික් දැම්මොත් තමයි එහෙම වෙන්නේ. මම කාලෙක වීඩියෝ දාන්න බැරි වෙච්ච නිසා channel එකේ රීච් එකත් අම්මට සිරි වෙන්න බැහැ තියෙන්නේ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. channel එකේ රීච් එක හදාගන්න කොහොමද කියලා මම කල්පනා කරන්නේ. ඒකින්ද ඔයගොල්ලෝ හැමෝම මට මගේ වීඩියෝස් වලට ලයික් කරලා සබස්ක්‍රයිබ් කරලා මට කොහොමද සපෝට් එකක් දෙන්න. හරි එහෙනම් channel එකත් ආවා. Good work. Hari guys, ඉතින් මම මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.